අපේ පදාර්ථය හා විකිරණ පාඩමේ කොටසක් තියෙනවා. විකිරණ කොටසේ කුෂ්ණ වස්තු විකිරණ ව්‍යාප්තිය කියන ප්‍රස්ථාරයක් ගැන අපිට කතා කරන්න තියෙනවා. කුෂ්ණ වස්තුවක් කොහොමද මේ විකිරණ ව්‍යාප්ත කරන්නේ? ඒක උෂ්ණත්වයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ? ඒ කතන්දර ටික අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක ආදර්ශනය කරන මේ සිමුලේෂන් එක තමයි මේ ඔයාලට පෙන්වන්න තියෙන්නේ. ඉතින් බලමු පොඩ්ඩක් මේක මතක් කරගෙන ඉමු. ඒතර මේ ප්‍රස්ථාරය බලන්න x අක්ෂයෙන් තියෙන්නේ තරංග ආයාමය මයික්‍රෝමීටර් වලින් තියෙනවා. ඊට පස්සේ y අක්ෂයේ තියෙනවා ඒකක තරංග ආයාමයකට අනුරූප තීව්‍රතාවය. හරිද? ඒතර මේකේ පේනවා ඔයාලට මේ දේ දුන්නේ පාට ටික. අපි නිකන් දේ දුන්නක් වගේ පේනවා. ඒ කියන්නේ මේ දෘශ්‍යාලෝකයට අදාළ තරංග ආයාම කලාපය. හරිද? සාමාන්‍යයෙන් නැනෝමීටර 350ත් 700ත් අතර වගේ තියෙනවා. හරි. ඒතකොට අපි දන්නවා තරංගායමය අඩු වෙනවා කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ තරංගායමය අඩු කලාපයේ නිල් ඉන්ඩිකෝ දම් වලින් පස්සේ කොටසට අපිට අයිති වෙන්නේ සාමාන්‍යයෙන් පාර ජම්බුල කිරණ, X කිරණ, ගැමා කිරණ වගේ කිරණ වර්ග එන්නේ. ඊට පස්සේ දිගු තරංගායම වලට යද්දී කියන්නේ x අක්ෂයේ දිගේ දකුණු පැත්තට යද්දී අතෝරක්ත කිරණ, රේඩියෝ තරංග, ඊපස්සේ සුද්ධ තරංග, ඒ වගේ තරංග වර්ග එනවා. ඒතර ඔන්නෝක තමයි මේකේ අපිට පොඩ්ඩක් දැන් ආලෝකය විතරනේ පේන්නේ. මේ නිසා තමයි මෙතන ආලෝකයේ පාට ටික විතරක් පෙන්වන්න තියෙන්නේ. අනිත් ඒවා අපිට බලා ගන්න බෑ. හරිද? ඒවා අපේ හැට පේන්නේ නැති තරංග જાතියක්. දැන් එතකොට ඔන්න වැඩේ අපි දන්නවා මේක මේ වීන් විස්ථාපන නියමයක් මෙතනින් කතා කරන්න පුළුවන්. ඒකෙදි කියන්නේ උපරිම තීව්‍රතාවයක් දෙන තරංග ආයාමයේ උෂ්ණත්වය වැඩි වෙද්දී අඩු වෙනවායි කියලා. ඒතර බලමු පොඩ්ඩක්. ඒතර මෙන්න මෙතන මේ උෂ්ණත්වමානයක් තියෙනවා. හරි? දැන් බලන්න මේ උෂ්ණත්වය අඩු කරනකොට මේ ප්‍රස්ථාරයේ එන්න චූටි වෙනවා. වැඩි කරනකොට ප්‍රස්ථාරය ලොකු වෙනවා. තේරෙනවද? දැන් මම මෙතන මේ මෙන්න මේ වැලියුස් ටික ඇඩ් කරගන්නවා. එතකොට අපිට පේනවා බලන්න මේ උෂ්ණත්වය වැඩි කරද්දී අර උපරිම තීව්‍රතාවයක් දෙන තරංගායමේ අඩු වෙනවා පේනව නේද? 0.4යි 3යි ඒ විදිහට අඩු වෙනවා. ඒතර මේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් අර කාගේ උෂ්ණත්වය වගේද කියලා ආදර්ශනයක් ගන්නත් එක්ක අපිට මේ පෘථිවිය උෂ්ණත්වය ඉඳන් ලයිට් බල්බ් එක උෂ්ණත්වය ඊට පස්සේ සූර්යාගේ උෂ්ණත්වය අපි කෙල්වින් 5800ක් 6000ක් අතර වගේ එනවා. ඊට පස්සේ මේ සීරියස් A කියලා තරුවක් තියෙනවා අපි හොයාගෙන තියෙන උෂ්ණත්වය වැඩිම තරුව. සූර්යාගේ සාමාන්‍යයෙන් 9000 ගණනක් තියෙනවා. ඒත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒක පැහැදිලි මෙතන මේ උෂ්ණත්වය වැඩි වෙන්න උපරිම තීව්‍රතාවයක් දෙන උපරිම තීව්‍රතාවය කියන්නේ අර 46 47 50 ගණන් වැඩි වෙන්නේ. ඒක තමයි උපරිම තීව්‍රතාවය. ඊපස්සේ ඒක දෙන තරංගායමය මෙන්න අඩු වෙනවා. හරිද? ඊළඟට මේ ලේබල්ස් කියන ටැග් එක දාපුවම පේනවා මේ කලාප ටික හොඳට පේනවා. දෘශ්‍ය කලාපය සහ අදෝරක්ත ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ අදෝරක්ත අල්ට්‍රාවයලට් කියන්නේ පාර ජම්බුල. හරි? මේ කලාප ටිකක් පෙන්වනවා. අඩු තරංගායම වලදී ඒවා පෙන්වන්නේ වැඩි තරංගායම වලදී ඉන්ෆ්‍රාරෙඩ් නැත්තම් අදෝරක්ත පෙන්වනවා. ඊළඟට මේකේ මම මේ තීව්‍රතාවයත් එහෙම ලකුණු කරනවා. තීව්‍රතාවය ලැබෙන්නේ ප්‍රස්ථාරයට වර්ගඵලයෙන් කියලා කිව්වා. එහෙනම් බලන්න මේ උෂ්ණත්වය අඩු කරද්දී වර්ගඵලය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී වර්ගඵලය වැඩි වෙනවා. අගයත් මෙතන මේ කොටුවෙන් පෙන්නනවා. අගේ කොච්චරද කියලා. ඒතර ඔන්න ඔකෙන් පැහැදිලි ව්‍යාප්තිය කොහොමද පැහැදිලිව වෙනස් වෙන්නේ කියන එක උෂ්ණත්වයත් එක්ක අපිට අවබෝධයක් ගන්න පුළුවන් හොඳ අවබෝධයක්. මම හිතනවා මේ උෂ්ණත්ව ව්‍යාප්තිය මේකෙන් හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.